ඉතින් මම අද ඔයගොල්ලන්ට එක්ක එකතු වෙන්නේ මෙන්න මේ සුන්දර නුවරදී. නම් මේ සුන්දර නුවරදී ඉතින් සුන්දර කතාවක් නෙවෙයි නැත්තන සුන්දරත්වමයි තියෙන්නේ. ඉතින් මේ සුන්දර නුවරදී ගොඩටම තියෙන මාරම ලස්සන. ඉතින් කවදාවත් මේකේ අසුන්දර තමයි මම දකින්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ දැකලා තියෙනවද? ඒ නුවරදී නම් මේක ඉතින් ඇත්තටම කියන්නේ මේක මාරම ලස්සනයි. මේ ඔයගොල්ලන්ට පේන්නේ අවුව තියෙන වෙලාවක මේ තියෙන නුවරදී සුන්දර පරිසරය. ඉතින් ඔයගොල්ලෝ කවදාවත් දැකලා තියෙනවද මෙන්න මේ විදිහේ ගහක් මේ ගහ දැන් අවුරුදු 3ක් තිස්සේ හැදුවා තාම මේ ගානමයි තියෙන්නේ. ඉතින් මේ ගහ තාමත් ලොකු වෙලා නැහැ. මම පොඩි කාලේ ඉඳන් මේක දැකලා තියෙනවා. තාම ලොකු වෙලා නම් දැකලාම ඔයගොල්ලෝ කවදාවත් දැකලා තියෙනවද මෙන්න මේ විදිහේ ලස්සන මල් ටික. يعني මේ කූඩලු මේ විදිහේ කොටක් දේවා. ඉතින් මේ විදිහේ නිල්හස කැමනාම අපිට නැහැ. ඉඳලා ඉතින් අපි යනවා මේක රැකගන්න තියාගන්නත් ඕනි. ඉතින් මේ ඉන්නේ මෝඩ බලුණක් ටික. අතරම ඉතින් මේ වගේ පුසු ඔයගොල්ලෝ කලින් දැකලා තිබ්බට මේ විදිහේ දාංගලයක් තියෙන පුසු දැකලා තියෙනවද? එහෙනම් ඔන්න බලා ගන්නකො මේ විදිහේ දාංගලයක් තියෙන පුසු ඔයගොල්ලෝ දැක ගන්න අවස්ථාව අපිට ලබා දීලා තියෙනවද? පාඩු ඉන්න පුසාව වට්ටන් යන මේ වගේ පුසු ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් පළවෙනි කමෙන්ට් ලිස්ට් එකේ කමෙන්ට් එකක් දාගන්න. එහෙනම් ඉතින් මගේ කතාව මෙතනින් අවසන්. මගේ කතාව අසා සිටි ඔබ සැමට ස්තුතියි කියලා මම කියනවා. ඉතින් මගේ කතාව මම නෙමෙයි. එහෙනම් ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න.